Honorable Chamara Sampath Disanayaka, you have 2 minutes. ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි මම මේ කතාව මේ අහගන්න වසන්ත සමරසිංහ ඇමතුමා මීට Honorable member, පාර්ලිමේන්තුවේ you know කරපු well that කතාවක්. you are not supposed to මම play that. තමයි කිව්වේ ගෑස් සමාගම ඕගොල්ලෝ ඕමාන් සමාගමකට තමයි කලින් ඕමාන් සමාගම තමයි අවුරුදු ගානක් තිස්සේ ඕමාන් රජයේ සමාගම තමයි ගෑස් දුන්නේ මේ රටට. හැබැයි ඕගොල්ලෝ ඒ ඕමාන් සමාගම අයින් කරලා ස්විට්සර්ලන්ත ආසියාවේ කවදාක්වත් කොහෙටවත් බෙදපු නැති ආසියාවට කොහෙවත් බෙදපු නැති ස්විට්සර්ලන්තේ ජියෝ ගෑස් සමාගමට ඕගොල්ලෝ මේ සැරේ ටෙන්ඩර් එක දුන්නා. මම මේක දෙසැම්බර් මාසේ කිව්වා. දෙසැම්බර් මාසේ හිරු ප්‍රවෘත්තියකටත් ගියා. හැම ප්‍රවෘත්තියකටම ගියා මම මේ කියපු එක ගෑස් හිගයක් එනවා කියලා. ජියෝ ගෑස් කම්පැනියට දුන්නාට පස්සේ මම එදා පාර්ලිමේන්තුවේ කිව්වා මේ කොම්පැනියට තියෙන නැව් දෙකයි. ලිට්‍රෝ ගේන්න නැව් දෙකයි තියෙන්නේ. නැව් ෂෙඩියුල් කරගන්න බෑ මේගොල්ලොන්ට කියන එක. ඒක නිසා තමයි අර ඕමාන් සමාගමට ඇති වෙන්න ලිට්‍රෝ ගෑස් දෙන්න පුළුවන්කමක් තිබ්බා. තියෙද්දි තමයි මේ ජියෝ ගෑස් සමාගමට 715. ඕගොල්ලෝ දුන්නේ ටෙන්ඩර් එක ඩොලර් 715ක් අඩුවෙන්. ඩොලර් 715ක් අඩුවෙන් අර දුන්නේ නිසා තමයි අපි පිළිගන්නවා ඕගොල්ලෝ ටෙන්ඩර් එක සාධාරණයි ඩොලර් 715ක් අඩුවෙන් දුන්නා කියන එක. හැබැයි ඩොලර් 715ද බලන්න ඕනේ මිනිස්සුන්ට ගෑස් හිගේද බලන්න ඕනේ කියන එක දෙපැත්තක් තියෙනවා. ගෑස් නිසා තමයි ගිය සැරේ ගෝඨාභය ගාණ්ඩුවත් කෙලව ගත්තේ. ඒක නිසා මම ඒක කෙලව ගැන භාෂාවෙන් එදා කිව්වා. මම මේක කිව්වේ දෙසැම්බර් 25 වෙනිදා. අද 19 වෙනිදා පෙබරවාරි මං කිව්වා ගෑස් හිගයක් එනවා කියලා. ඒකට හේතුව තමයි මේ ජියෝ ගෑස් කම්පැනියට නැව් නැහැ. නැව් නැති හින්දා ඒගොල්ලෝ නැව් දෙකකින් ගේන්න ගියොත් මේ ගෑස් හිගේ නවත්තන්න බෑ. දැන් මේ වෙනකොට ලිට්‍රෝ ගෑස් 80ක් මේ රටේ මිනිස්සු ලිට්‍රෝ ගෑස් පාවිච්චි කරන්නේ. හැබැයි මං හිතන විදිහට මේක විජිත හේරත් මන්ත්‍රීතුමා මට පාර්ලිමේන්තුවේදී මගේ කතාවෙන් පස්සේ උත්තරයක් දුන්නා. Honorable Chamara Sampath Disanayaka, your time is කිසිම up. දිනක හිගයක් එන්නේ නැහැ කියලා විජිත හේරත් මහත්තයා කිව්වා. හැබැයි දැන් මේ විපක්ෂ නායකතුමා කියපු විදිහට අපි පාර්ලිමේන්තු අපේ රැවුල නැහනේ. ඔයාගේ රැවුල නැහැ මගේ රැවුල නැහැ. අපි කියපුවා සමහර ඒවා පිළිගන්න. ආණ්ඩුව අපි කියන ඒවා පිළිගන්නේ නැති එක තමයි අපි විපක්ෂයෙන් අපි කියන්නේ අපි මේ ගෑස් පෝලිං හදන්නේ විපක්ෂ නායකතුමයි මායි ගිහිල්ලා. අපි ගිහිල්ලා අපි කවදාවත් Facebook එකේ කමෙන්ට් එකක්වත් අපි දාන්නේ ආණ්ඩුවට විරුද්ධව. අපි මාධ්‍ය සංදර්ශන දාන මිනිස්සු නෙවෙයි. ඒක නිසා මේක පිළිගන්න ගෑස් එකක් තියෙනවා කියන එක. The Honorable Minister, you can take a minute. We ඔබතුමා have to wind up for පිළිගන්නවනේ lunch. ටෙන්ඩර් එක දුන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ටෙන්ඩර් පටිපාටි අනුව අඩු කෙනාට තමයි. ඒක හරිනේ එතකොට. ඒක පිළිගන්නවනේ. එතකොට නෑ. හරි. ඒ දැන් තියෙන්නේ අදාළ සමාගම ටෙන්ඩර් කොන්දේසි කඩ කරනවා නම් තමයි ඊළඟ ක්‍රියාමාර්ගය. හැබැයි එහෙම එකක් නෑ. ඒ නිසා ඔබතුමා කිව්වාගේ 120ක් සපයන පෞද්ගලික සමාගම ගෑස් නොසැලීම විසින් රට ඇතුලේ හිගයක් ඇති වුණාම අනිත් ගෑස් මිලදී ගන්න පටන් ගන්නවා මිනිස්සු. ඒක නිසා තමයි මේ ප්‍රශ්නේ. ඒක අපි විසඳනවා. Okay. Okay, Honorable Member, we're not going in for a debate, please. Okay, තත්පර 15 ගණන් කරගෙන ඉන්නේ. දෙන්න. මේමයි මම කියන්නේ ඇමතිතුමා මම ටෙන්ඩර් එක ගැන කිව්වා එදත් කිව්වා 715 ඩොලර් 715ක් අඩුවෙන් තමයි ආණ්ඩුව ජියෝ ගෑස් කම්පැනියට දුන්නේ කියන එක. හැබැයි ඩොලර් 715ක් අඩුවෙන් දීලා මේ රටේ මිනිස්සුන්ට අර ඕමාන් රජයේ දීපු ගෑස් ටික දිගටම දෙන්න බැරුණොත් 715ට වැඩිය පාඩුවක් රටේ මිනිස්සුන්ට වෙනවා. මොකද ගෑස් ගේන්නේ අරහෙට දුවන්නයි මෙහෙට දුවන්නයි. Order please. Ongoing proceedings of this House shall stay suspended until 1 p.m. for the lunch break.